Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හොඳින් පරිස්සමට ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඇත්තටම සමා වෙන්න ඕනේ ගොඩ කාලෙකින් මට එන්න පුළුවන් උනේ. මොකද වැඩ හින්දා ගොඩාක් බිසි වෙලා හිටියේ ළමයි. ඇත්තටම කැම්පස් එකේ වැඩ ගොඩාක් තිබුණා. ඉතින් ඒ හැම දෙයක්මත් ඉවර වෙලා මට ඔයාලව ගොඩාක් මතක් වුණ හින්දා මං ඔයාලට මෙන්න මේ vlog එක අරන් ආවා. ඉතින් ළමයි මම මේ ලහියේ ලෑස්ති වෙලා උදේ පාන්දර යන්නේ අපේ කැම්පස් එකට. මොකද අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවේ. ඉතින් ඒක ප්ලෑන් උනේ, ඕගනයිස් උනේ මගේ අත් දෙකෙන්. ඇත්තටම පළවෙනි පාරට තමයි මම ඉවෙන්ට් එකක් ඕගනයිස් කරේ. මීට කලින් මං ඉවෙන්ට් ඕගනයිස් කරලා නැහැ. ඉතින් මේ ෆස්ට් ටයිම්. ඉතින් ලොකු මං හිතන්නේ ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මට. ඇත්තටම වටිනවා ඒ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න හම්බෙන එකත්. මොකද මොකක් හරි ඇත්තටම අපිට ජීවිතේ ලැබෙන අත්දැකීම් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ කියන තැන මං හැමදාම හිටියා. ඉතින් ඒක මට ලැබුණේ මොකක් හරි වාසනාවකට වෙන්න ඇති කියලාත් මං හිතනවා. මොකද මම ජීවත් වෙන හැම මොහොතකටම මං ස්තුතිවන්ත වෙනවා හැම වෙලේම. මොකක් හරි හේතුවක් නිසානේ මේ දේ උනේ කියලා. ඉතින් ඔන්න හරි. දැන් එන්න ටොපික් එකට. දැන් එන්න vlog එක ඇතුළට. හරිද? දැන් මේ vlog එකෙන් පිට යන්න ගියේ. sorry. මොකද දන්නවනේ මං චුට්ටක් කියවන්න ගත්තාම ඔම තමයි. ඉතින් එන්නකෝ යන්න. මේ තමයි ඉතින් අපේ කට්ටිය ඩාන්ස් ප්‍රැක්ටිස් වෙනවා ළමයි. මට වරදිනවා. මට හරියටම ඉතින් ඔය මං ඩාන්සින් නෙමෙයි ඇත්තටම කරේ, මියුසික් කරපු ළමෙක් මම. මියුසික් කරලා ඉතින් ඩාන්ස් කරන්නත් උනා කැම්පස් ඇවිල්ලා. ඔහොම තමයි ඉතින්. අපි අර කතාවක් තියනවානේ, හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ කියලා. ඒ වගේ තමයි මේකත්. හරිද? ඉතින් වැඩි ගණන් ගන්න එපා ඩාන්ස් එක කැතයි කියලා. හරිද? ෆයිනල් එකත් ඔහොම තමයි උනේ. ෆයිනල් එකේදීත් මට මොකක් හරි වුණා, ඩාන්ස් ස්ටෙප් අමතක වුණා. ඒ ගැන ඉතින් වැඩි හිතන්න ඕනේ නෑ ළමයි. එහෙම තමයි. හැමදේම පර්ෆෙක්ට් කරගන්නම බැරි වෙන්නත් පුළුවන්. ඉතින් එන්නකෝ බලන්න ඊට පස්සේ අපි කරපු දේවල්. ඇත්තටම එකම එක සතියක් විතරයි අපිට මේ හැමදේම රෙඩි කරගන්න හම්බුනේ. ඉතින් මගේ මෙන්න මේ යාළුවෝ ටික හිටියේ නැත්තම් මට ගොඩාක් අමාරු වෙන්න තිබ්බ මේ වැඩේ තනියම කරන්න. ලොකු ස්ට්‍රෙස් එකකින් මේ සතියෙම මම ගත කරේ. ලොකු ටෙන්ෂන් එකක් එක්ක. මොකද බැච් පහක වගකීමක්, ළමයි ගොඩකගේ වගකීමක් තිබුණා. ඉතින් ඒ හැමදේම එක ලොකු ටෙන්ෂන් එකක් ඔළුවේ තිබ්බ නැතුව නෙමෙයි. ඒ හැමදේම ඉතින් කවර් වුණේ මෙයාලා හිටපු හින්දා තමයි. අන්තිමට හදිස්සියෙම අපිට ප්ලෑන් කරන්න වුණා ළමයි. මොකද මේ කොළඹ යන්න. මොකද මම හිතන් හිටියේ එයාලට ගිෆ්ට් විදිහට සල්ලි දෙනවා කියලා. ඒ වුණාට අන්තිම මොහොතේ මම ඒ හැමදේම වෙනස් කරලා එයාලට ගිෆ්ට් ගන්න ගියා කොළඹ මගේ යාළුවෝ ටිකත් එක්ක. ඉතින් මං කියනවා වගේ හැම වෙලේම මාත් එක්ක හිටපු අය මේ. ඇත්තටම එහෙම යාළුවෝ ටිකක් හම්බෙන්න මං ගොඩක් වාසනාවන්තයි. මොකද තනි කරේ නෑ කොයි වෙලාවකවත්. තනි වෙන්න දුන්නේ නැති අය තමයි ඔය ඉන්නේ. අන්තිමට ඉතින් බඩු ටික අරගෙන ඔය වැඩ පේනවනේ ළමයි වැඩ. ඇවිල්ලා මේ තියෙන්නේ ගත්ත බඩු ටික. ඇත්තටම සල්ලි ඉතුරු වුණා ටිකක්. මොකද එයාලගේ සල්ලි, කියන්නේ ළමයිගේ සල්ලි හින්දා මට ලොකු වගකීමක් ඒක. ඒ හින්දා සල්ලි ඉතුරු වුණ නිසාත් අපි එවෙලම ප්ලෑන් කරා ආයෙ ගිහිල්ලා බඩු ටිකක් ගන්නවා කියලා. ඉතින් එහෙම ගිහිල්ලා ෆුඩ් සිටි එකෙන් තව ගිෆ්ට් ටිකක් ගත්තා. ඒවත් අරගෙන අපි ආවා මෙතෙන්ට. ඒ ගමම් ඉතින් අපි කැම මේසෙට ඕන බඩු ටිකයි අරවයි මේවයි ඔක්කොම අරගෙන තමයි ආවේ. ඉතින් මේකනේ ළමයි අපේ බැච් එකේ, කියන්නේ අපේ කැම්පස් එකේ බැච් 5ක් හිටියට ගර්ල්ස්ලා විතරයි ඉන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් බොයිස්ලා නැහැ. මොකද ඉතින් නර්සිං ස්කූල් එකක් නේ. ඉතින් ඒකේ ළමයි ඉතින් බොයිස්ලා නැහැ. ඒ හින්දා අපි ගර්ල්ස්ලාට ඕන කරන දේවල් තමයි ගිෆ්ට් විදිහට මේ පාර තෝරගත්තේ.
ඇත්තටම හෙට තමයි අවුරුදු උත්සවේ. ඉතින් අද 19 20 තමයි අපි අවුරුදු උත්සවේ තියන්න හිටියේ. ඉතින් අපි ගිෆ්ට් ඔක්කොමත් පැක් කරලා මේ යන්න තමයි හදන්නේ. රෑ 10 විතර වුණා යද්දී. ගොඩක් පරක්කුයි මේ දවස් ටිකේම රෑ වුණා ගෙදර යද්දී. ඉතින් එහෙම තමයි. මේ තියෙන්නේ අපේ අවුරුදු උත්සවේ තිබ්බ දවසේ උදේ හරිද. ඉතින් එදත් මට උදේ බඩු වගයක් ගන්න යන්න වුණා. හදිස්සියෙම ටවුන් එකට ඉතින් ගිහිල්ලා ඇවිල්ලා මෙන්න මේ විදිහට තමයි එතන වැඩ ටික උනේ උදේ. මොකද බඩු වගයක් තව තිබ්බ ගන්න. ඇත්තටම ළමයි උදේ පාන්දර ටවුන් එකට යන්න වුණා. පැය ගාණක් ටවුන් එකේ හිටියේ. ඉතින් හරියටම 10 විතර වෙද්දී අපි අපේ වැඩ ටික පටන් ගත්තා. කොහොම හරි මගේ ඔළුවේ තිබ්බ අයිඩියා එකක් 10 වෙද්දි මේ හැමදේම පටන් ගන්න ඕනි කියලා. අන්තිමට 10 මාර වෙද්දි ඔක්කොම ක්ලියර් කරගෙන අපි අවුරුදු උත්සවේ පටන් ගත්තා. ඉතින් මේ විදිහට තමයි පල්ලෙහා තිබ්බේ බීම් එකත් හදලා තිබ්බා මිස්ලා. ඉතින් මේ ටැග් ටික ඕම තමයි වැඩ ටික පටන් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපේ අයිවා පැරාමෙඩිකල් කැම්පස් එකේ 2026 අවුරුද්දේ අවුරුදු උත්සවේ. ඉතින් ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මෙන්න මේ ලස්සන බ්ලොග් එක බලන්න. එන්න මාත් එක්ක යමු. ඔන්න ඉතින් හා පුරා කියලා අපි උදේ පාන්දරම අපේ කනාමුට්ටි තරඟේ පටන් ගත්තා. ඉතින් ඒ තරඟේ යන අතරතුරම ළමයි අපිට වෙලාවත් මදි වෙයි කියලා හිතුන හින්දා අනිත් තරඟ ටිකත් එහෙම්ම කන්ටිනියු කරගෙන යන්න අපි කතා වුණා. ඉතින් ඔය විදිහට තමයි උනේ. ඇත්තටම ළමයි සමා වෙන්න ඕනේ. චූටි මිස්ටේක් එකක් වුණා. අපේ බැච් පහටම එකම එක බොයි කෙනෙක් ඉන්නවා. එයාව කිව්වේ නැත්තම් ඉතින් තරහ වෙයිනේ. අනේ මේ ඉන්නේ ඒ බොයි තමයි. ඔය ඉන්නේ අපේ සපු මල් අයියා. ඉතින් එයාගෙනුත් ලොකු හෙල්ප් එකක් මට හම්බුණා. මොකද ගොඩාක් වැඩ මැනේජ් කරන්න තිබ්බා. අනවුන්ස්මන්ට් එහෙන් ගිෆ්ට් වල වැඩ ටික, එතකොට තරඟවල වැඩ ටික හැමදේම ඕගනයිස් කරේ මම නිසා මට ගොඩාක් හැම පැත්තම බැලන්ස් කරන්න වුණා. ඉතින් තරඟවල ඔය එතකොට මොනවද ඔය කනාමුට්ටි ගැට ගහන ඒවා, බනිස්සෙල්ලන ඒවා, එතකොට උතන සරසන වගේ වැඩ ගොඩාක් වලට මට හෙල්ප් වුණේ ඔන්න ඔය අපේ සපු මල් අයියා තමයි. මොකද නැත්තම් කවුරුත් බොයි කෙනෙක් නැහැනේ. සර්ලා ටිකයි සපු මල් අයියයි එකතු වෙලා තමයි උතන ගොඩක් වැඩ කරේ. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ලොකු හෙල්ප් එකක් හම්බුණා. මොකද නැත්තම් බොයි කෙනෙක්වත් නැතුව අපිට සමහර වැඩ ගර්ල්ස්ලාට කරන්න බෑ. ඒ හින්දා එයාගෙන් ලොකු හෙල්ප් එකක් හම්බුණා. ඇත්තටම මේ අවස්ථාවේ මං ස්තුතිවන්ත වෙනවා. ඔය හැඳි වට ගන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කෙල්ල ටික බනිස් ගන්න ගියේ. කොහොම හරි ඉතින් ඔන්න ජයග්‍රාහකයා දුවගෙන ආවා. ඊට පස්සේ ඉතින් තව තරඟ ඔය ගමම්ම කන්ටිනියු වෙන්න ගත්තා. නැත්තම් අපිට ටයිම් එක මැනේජ් කරගන්න බැරි වෙන හින්දා. ඔන්න ඉතින් හැමෝම කැමති අන්තයට කිරි කැවීම තමයි ඊළඟට පටන් ගන්න යන්නේ. හරිම උද්‍යෝගයෙන් තමයි ළමයි ටික මේ වෙලාවේ හිටියේ. මොකද හැමෝම කැමති තරඟයක් නේක. ඉතින් මේ විදිහට අපි යාලට යෝගට් හැඳි ඒවා බෙදුවා. ඊට පස්සේ අර යෝගට් එකේ උඩ පියන අපි ඇරලා දුන්නා. නැත්තම් එයාලට බෑ තනියෙන් එක කරගන්න. හින්දා අපි චූටි හෙල්ප් එකක් දුන්නා. ඊට පස්සේ අපි පටන් ගත්තා. ඒ ගමම ළමයි කොහොමත් කනාමුට්ටි එක කන්ටිනියු වෙවි තිබ්බා. ජයග්‍රාහකයා පොඩ්ඩක් ඉතින් අර ගන්න අමාරු තරගයක් නේ කනාමුට්ටි කියන්නේ. ඉතින් ඒක යන අතරතුරේ ඒ ඉන්නේ මම තමයි ළමයි. බැලුම් පුපුරවන්න. මාව පෙන්නන්න බැරි වෙනවනේ. නැත්තම් මගේ ෆොටෝසුත් නැහැ, වීඩියෝසුත් නැහැ. මේ ඉන්නේ මම යකා සරමක් ඇකලා.
ඊට පස්සේ ඉතින් අපේ බැලුම් පුපුරන තරගේ වෙනස් විදිහකට මේ පාර තිබ්බේ. කට්ටකින් තමයි පුපුරන්න තිබ්බේ. ඇත්තටම මම බය වුණා පොඩ්ඩක් තුවාල වෙයි කියලා ළමයිට. ඒ වුණාට ඉතින් එහෙම ඉතින් ඇඟට අයින් නෑනේ ළමයි බැලුමටනේ අයින්නේ. තුවාල වෙන්න විදියක් නෑ. කොහොම හරි ওই විදිහට තමයි ඒකත් උනේ. ඉතින් හරිම සතුටුයි. මට ගොඩාක් සතුටුයි. ඉතින් අපේ අවුරුදු උත්සවේ ඉවර කරගන්න පුළුවන් වුණා. ඒකත් හිතුවේ නැති තරම් ලස්සන විදියට. ඉතින් මම හිතුවේ නෑ කෙල්ලෝ මට මෙච්චර සපෝට් කරයි කියලා. අපේ ගෑනු ළමයි ටිකට හරිම ආදරෙයි. ඉතින් මං ගොඩාක් හිතාගෙනම හිටියේ නංගිලා වෙනුවෙන් මේක කරනවා කියලා. මොකද එයාලා හරිම ආසයි. අපේ ජූනියර්ස්ලා ටික ගොඩාක් ආසාවෙන් හිටියේ මේක තියනවාට. ඉතින් එයාලා වෙනුවෙන්ම තමයි මම මේක කරන්න ඕනි කියලා හිතුවේ. ඔන්න ඕම තමයි අපේ බැලුම් පුපුරන තරගෙත් ඉවර වුණේ. ඉතින් ඔය මම මයික් එකකුත් උස්සන් ගිහිල්ලා අනවුන්ස්මන්ට් ටික තමයි කරන්න හැදුවේ. මොකද අපේ සංගීත පුට තරගේ මැනේජ් කරන්න 42 බැච් එක තමා බාර අරගෙන හිටියේ. ඒ වුණාට ඒකට මහන්සියනේ නංගිලටත් මහන්සි ඉඳන් මම බාරගත්තා ඒකේ වැඩ ටික. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට ලස්සනට ඉතින් සංගීත පුට තරගෙත් ගියා. ඇත්තටම සතුටුයි. මට මේ වීඩියෝස් ටික බලද්දි මේ vlog එක එඩිට් කරන වෙලාවේදී මේවා ටික දකිද්දි ගොඩාක් ලොකු සතුටක් දැනෙන්නේ. මොකද ඉතින් අපිට කවදා හරි ඉතුරු වෙන මතක විදිහට තියෙන්නේ මේ ටික විතරයි ළමයි. අපේ ජීවිතේ කොයි වගේ තැන්වල ඉස්සරහට ඉදීද කියලා අපි දන්නේ නෑනේ. ඉතින් අපිට කවදා හරි මේ දේවල් මෙමරිස් විදිහට ඉතුරු වෙයි කියලා මං හිතනවා. ඉතින් කවදා හරි ඒ වගේ දවසක් ඇවිල්ලා අපි මේ දේවල් අපේ ඇස් දෙකෙන් ආයෙත් දකිද්දී අපිට ලොකු සතුටක් දැනෙයි නේද? ඉතින් මම vlogs පටන් ගන්න ලොකුම හේතුව ඇත්තටම මට කවදා හරි බලන්න මෙමරිස් ඕනේ. ඉතින් මේ මෙමරිස් වලට මං කවදා හරි ඉතුරු කරගන්න මෙච්චරයි නේද කියලා මං හිතුවා. ඉතින් ඒකයි මම මේක පටන් ගන්න ලොකුම හේතුව. හරි ස්කිප් කරා. ඉතින් ආයෙ එන්න vlog එකට. මගේ කච යහන් ඉන්නව නේද අනේ ඔයාලා සද්ද නැතුව. එන්නකො මේ තියන්නේ අපේ ළමයි ටිකගේ ඩාන්ස් එකක්. නෑ මේ අපේ ඩාන්ස් එක නෙමෙයි අපේ ජූනියර්ස්ලාගේ ඩාන්ස් එක. ඉතින් එයාලගේ එක අපි ටිකක් දවල් වෙලාම තිබ්බා. මොකද බෝරින්නේ නැත්තම්. ඉතින් අපි ඒ හින්දා ඉවෙන්ට් එක මැද්දට ඩාන්ස් 2-3ක්ම දාගත්තා. ඉතින් ඔය බලන්නකො ලස්සන යාලා නටන. ඊට පස්සේ ඉතින් කොහොම හරි ඉදි කට්ටට නූල දාන තරගෙත් ආවා. ඔන්න ඔය විදිහට තමයි උනේ. ජයග්‍රාහකයෙක් ආවා. ඊට පස්සේ අපේ මුළු කැම්පස් එකම ආසාවෙන් හිටිය බැලුන් ඩාන්ස් එක පටන් ගත්තා. ඉතින් මේ ඉන්නේ අපේ යාළුවෝ. එයාලත් ඉතින් ගියා තරගෙට. ඇත්තටම ඉතින් මට යන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ගොඩාක් තරඟවලට ඉතින් මං ගියේ නෑ. මොකද මෙතන වැඩ බලන්න ඕනේ හින්දා මම තමයි ඉතින් ඔය වැඩ ටික බලගත්තේ. ඔය බලන්නකෝ ඇත්තටම ගොඩාක් ළමයි ලස්සනට ඩාන්ස් කරා. ගොඩක් වෙලා බැලුන් ඩාන්ස් තරගෙ නම් තිබුණා. ඉතින් කෙල්ල ගොඩාක් දක්ෂයි අපේ ගෑනු ළමයි ටික. ඉතින් ඔහොම තමයි ඒක උනේ. අන්තිමට ඉතින් අහක හිටපු මාවත් බැලුන් ඩාන්ස් එකට මෙයාලා ගත්ත. කොහොම හරි ඔය ඉන්නේ පේනවනේ. ඇත්තටම මට නටන්න දන්නෙත් නෑ. මට බැලුමක් තියන් නටන්නත් බෑ. ඒ වුණාට ඉතින් අන්තිමට යන්න උනා. මේ තමයි ඉතින් අවුරුදු උත්සවයක් පටන් ගන්න එකේ අරමුණ. ඉතින් පැණි බඹරේ. ඕකට ඉතින් මට යන්න උනා. මේ පේනවනේ කැරගෙනවා. ළමයි වැටිත් දිව්වා. ඇත්තටම ඉතින් ගොඩක් ෆනි මූමන්ට් එකක් වුණා. ඒක නම් අපේ යාළුවෝ කට්ටියත් එක්ක තමයි මම ටීම් එක හදාගෙන ගියේ. ඉතින් මට ඒ තරගෙට නම් යා ගන්න පුළුවන් වුණා.
ඇත්තටම මට ඒ වෙලාව නම් මතක් වෙද්දි දැන් හිනත් යනවා. මොකද ගොඩක් ළමයි බිමත් වැටුණා. ඇත්තටම hina වෙන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් ෆනි දෙයක් නේ ළමයි මේක. ඉතින් අන්තිමට කොහොම හරි වැටිත් ළමයි දිව්වා. බලන්නකෝ වෙන වැඩේ. ඉතින් ඔතන ෂෝක් දේවල් වෙනවා. ඔන්න ඔය විදිහට ඉතින් අපේ බැලුන් ඇල්ලීම නේද? බැලුන් ඇල්ලීම තරගෙත් පටන් ගත්තා. ඉතින් ඒ වගේ චූටි ලස්සන තරඟ ටිකක් ඉවර වෙද්දී අන්තිමට ඉතින් හරිම සතුටින් හැමදේම වුණා. මට ගොඩක් සතුටුයි ඉතින්. මම මහන්සි වුණා ඉතින් නැත්තේ නෑ. ඒ වුණාට ඉතින් මෙයාලගේ මේ ළමයිගේ මූණේ හිනාව දකිද්දි ඉතින් මම ගොඩාක් සතුටින් හිටියේ. මගේ ඇඟේ ලොකු මහන්සියක් තිබ්බත් ඒ මහන්සියත් අමතක වෙලා ගියා. ඒ දැකපු ලස්සන මූණු ටිකේ හිනාව හින්දා. ඉතින් අන්තිමට තරඟ ඉවර වෙද්දී අපි ටික තරඟ ඉවර වෙන අතරතුර අපේ ළමයිගේ තෑගි ටිකත් බෙදන්න ගත්තා. මම හදිස්සිය උඩට ගිය වෙලාවක උඩ ඉඳන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක් ඇත්තටම ගොඩාක් ලස්සනයි, සතුටුයි. ඉතින් කොහොම හරි ඒ සතුටත් එක්ක මම ආවා ආයි පල්ලෙහාට. මෙන්න මේ තෑගි ටික බෙදන වෙලාව තමයි ළමයිට ජයග්‍රාහකයෝ ටිකට අපේ. ඉතින් හරිම සතුටුයි, ලස්සනයි. කොහොම හරි ළමයි අපේ හවස 4:05 හරිද 5:00 වගේ වෙද්දී ඔන්න ඔය වැඩ ඔක්කොම ඉවර වෙලා අවුරුදු උත්සවේ ඉවර කරන්න හිතාගෙන හිටියා. මොකද අපිට 6-7 වෙනකන් රෑ වෙනකන් ඉන්න බෑ. ගොඩක් ළමයි ඉතින් ගෙවල් වලට යන්න බෑ. අන්තිමට ඒ වෙලාව වෙද්දී අපිට අවුරුදු කුමාරිත් ඉවර කරගන්න පුළුවන් වුණා. ඔය ඉන්නේ අපේ ලස්සන කුමාරියෝ ටික. ඉතින් ගොඩාක් සතුටුයි යාලටත් අපිටත් සතුටුයි. කොහොම හරි මම හිතපු විදිහට ටයිම් මැනේජ් කරගන්න පුළුවන් වුණා. 5:00 වගේ වෙද්දී අවුරුදු කුමාරිගේ තරගෙත් අපි ඉවර කරා. හරියටම හවස 5 වෙද්දි ඉවර කරගත්තා අපි අවුරුදු උත්සවය. ගොඩාක් සතුටුයි ඉතින්. ඊට පස්සේ ඉතින් ළමයි අස් කරන්න ගොඩක් තිබ්බා. බඩු තිබ්බා. ඒවත් අස් කරලා ඇත්තටම ඉතින් වැඩක් කරා. වැඩක් කරා, ඇරේන්ජ් කරා, මොකක් කරත් අන්තිම වෙලාවේ ඒ වැඩේ ඉවර කරලා හරියටම ලස්සනට ඉවර කරලා එතන තිබ්බ දේවලුත් අස් කරලා යන එක තමයි ලොකුම වටිනම දේ. මම හිතන්නේ එතකොට තමයි තමන් කරපු වැඩේ පර්ෆෙක්ට් වෙන්නේ. අන්තිමට ඉතින් අස් කරලා පිරිසිදු කරලා එතන ලස්සනට නීට් එකට තියලා කොහොම හරි අපි අපේ ෆයිනල් රිසල්ට් එක ලස්සනට පර්ෆෙක්ට් විදිහට කරගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් සතුටුයි. ඊට පස්සේ ඉතින් අපි මෙන්න මේ විදිහට කුණු ආගයක් තිබුණා. ඒ කුණු ටික ගිනි තියලා ඉවර වෙලා අපිට අපේ ඇඟට පොඩ්ඩක් මහන්සි කියලා දැනුණා. ඉතින් අපි ගියා පොඩ්ඩක් එළියට. ඔන්න ඔය විදිහට තමයි මගේ ලස්සන vlog එක ඉවරුනේ. බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ආයි ලස්සන vlog එකකින් හම්බෙමු.